Hello friends, කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා සාදරයෙන් මේක ගන්න මම ඉතින් ටෙක්නික් YouTube channel. ෂූ ගාලා සද්දයක් නැති ගණන් ගන්න එපා. වහිනවා. වහිනවා friends. කරන්න දෙයක් නැහැ. ඇහෙන ඇති කියලා මම හිතනවා. එඩිට් කරද්දී තමයි මේ කරන ෂූට් එක බලා ගන්න බලන්න වෙන්නේ. අද කතා කරන්න මේ Samsung Galaxy A26 5G phone එකේ review එක. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ Samsung Galaxy A26 5G phone එකේ review එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ phone එකේ network technology ගැන කතා කරොත් අපිට මේ phone එකේ 4G 5G දෙකම බලා ගන්න පුළුවන්. මේකේ network speed ගැන කතා කරොත් අපිට Play Store එකකින් ඕනම app එකක් විනාඩියක් වගේ සුළු කාලයකින් download කර ගන්න පුළුවන් මේ phone එකට. සුපිරියක් ඈ. මේ phone එක announce කරේ 2025 මාර්තු 2 වෙනිදා. release කරේ 2025 මාර්තු 19 වෙනිදා. announce කරේ මාර්තු 2 වෙනිදා. release කරේ 2025 මාර්තු 19 වෙනිදා. තමයි මේක release කරේ. මේ ෆෝන් එකේ build and design ගැන කතා කරොත් උඩ mic එකක් බලා ගන්න පුළුවන්. මෙතන mic එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ side එකේ volume button දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම power button එක බලා ගන්න පුළුවන්. මේකේ power button එකෙම තමයි friends fingerprint sensor එකත් ඇවිල්ලා තියෙන්නේ. මේ ගොඩක් fast fingerprint sensor එක මේකට ඇවිල්ලා තියෙන්නේ බලන්න. ඇඟිල්ල දීපු ගමන්ම ඇරෙනවා. unlock වෙනවා. ඔන්න ඒ විදිහට ඇඟිල්ල තියපු ගමන්ම අන්ලොක් වෙනවා. ඇඟිල්ල තියන විතරයි ඕන අන්ලොක් වෙනවා. ඔන්න ඒ විදිහට ඇඟිල්ල තියපු ගමන්ම අන්ලොක් වෙනවා. එහෙමයි මේක ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක බලා ගන්න පුළුවන්. අපිට වම් පැත්තේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. සිම් ට්‍රේ එක බලා ගන්න පුළුවන්. වම් පැත්තේ සයිඩ් එකේ නම් බලා ගන්න පුළුවන් එච්චරයි. දැන් යට සයිඩ් එක ගැන කතා කරමු. තව මයික්‍රොෆෝන් දෙකක් ඇවිල්ලා තියෙනවා. මයික්‍රොෆෝන් දෙකයි ස්පීකර් එකයි මේක ලවුඩ් ස්පීකර් එකක්. තව charging point එක. මේක ඇවිල්ලා තියෙන type C. දැන් එන හැම එකම එන්නේ type C. iPhone වල දැන් එන්නේ type C. බලන්නකෝ කොල්ලෝ iPhone 15 Pro Max එකේ නම් උඩට 14 Pro Max එකේ නම් ඇවිල්ලා තියෙන lightning. 14 Pro Max එකේ නෙමෙයි එන්නේ. 15 Pro Max එකේ ඉඳලා උඩට තමයි type C ආවේ. 15 Pro Max, 16 Pro Max, 17 Pro Max. ඒ තුනේම ආවේ type C. ඒ වගේම Samsung ලගේ බලන්නකෝ Samsung Galaxy S20 ඒ ඔක්කොම ආවේ Type C නේ. ඒ ඔක්කොම ආවේ Type C. මේකට ඇවිල්ලා තියෙන Type C. තව එකක්. අනිත් ෆෝන් වල තියෙන මෙතන නැති 3.5 mm audio jack එක. දැන් එන කිසිම ෆෝන් එකක ඒ පරණ පෝට් එක එන්නේ නැහැ. අපිට audio jack එක ඕන නම් මෙතන කන්වර්ටර් එකක් තියෙනවා. ඒ කන්වර්ටර් එක ගහලා තමයි audio jack එක ගහන්න වෙන්නේ. Type C එකට තමයි දැන් audio line එකක් තියෙන්නේ. තියෙන කඩේ මිලදී ගන්න පුළුවන්. audio jack එක. මංගාව තියෙනවා. දැන් එන කිසිම ෆෝන් එකකට 3.5 mm audio jack එක එන්නේ නැහැ. දැන් එනේ හැම එකටම එන්නේ. iPhone වල බලන්නකෝ. iPhone එකෙත් එන්නේ නැහැ දිගටම. iPhone XS Max එකකින් ඉඳන් දිගටම නැවතුවා ඒක. Samsung වලත් බලන්නකෝ Note 20 එකේ ඉඳන් නැවතුවා ඒක. Note 20 එකේ ආවා මං හිතන්නේ මට මතක හැටියට ආවා. Note 20 එකේ. Note 20 ඉඳලා දිගටම 3.5 mm audio jack එක නැතුව තමයි ආවේ. මේකෙත් නෑ ඒක. බය වෙන්න එපා ඒක න හොඳේ. අපිට මෙතන jack එකක් ගහලා ගහ ගන්න පුළුවන්. අපිට ඕන නම් මේ hand free එකක් වුණත් බය නැතුව ගහන්න පුළුවන්. Type C අරහා line එක එනවා. දැන් ඔය තියෙන Type C hand free ඒක ගහ ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන 3.5 mm audio jack එකක් තියෙන hand free එකක් නම් අර converter එක ගන්න ඕනේ. මේකේ body dimensions ගැන ගත්තොත් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ 164 වැඩි කිරීම 74.5 වැඩි කිරීම 7.7 mm ගානක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ dimension.
බර ගත්තොත් ග්‍රෑම් 200ක් වගේ තමයි මේකේ බර තියෙන්නේ. බෙල්ට් ක්වොලිටි ගැන ගත්තොත් ග්ලාස් බෑග් එකක් තියෙන්නේ මේකේ. ග්ලාස් බෑග් එකක් තියෙන්නේ. ග්ලාස් කියන්නේ වීදුරු. වීදුරු උනාට මේකේ Gorilla Glass Victus Plus කියන ප්‍රොඩක්ෂන් එක මේකේ තියෙනවා. ඩිස්ප්ලේ ගැන ගත්තොත් Super AMOLED 120 Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එක තමයි මේකේ බලා ගන්න පුළුවන්. මම ඒක ඩිස්ප්ලේ ගැන කතා කරනකොට මම කියන්නම්. කොහොමාරි ඩිස්ප්ලේ එකේ ග්ලාස් එකක් තමයි තියෙන්නේ. වීදුරුවක් තමයි තියෙන්නේ. ඒකේ මම කියවර ප්‍රොඩක්ෂන් එක තියෙනවා. Gorilla Glass Victus Plus කියන ප්‍රොඩක්ෂන් එක තියෙනවා. MOH level 5 කියන ප්‍රොටෙක්ෂන් එක තමයි ඩිස්ප්ලේ එකේ තියෙන්නේ. ෆ්‍රේම් එක ගැන කතා කරොත් ෆ්‍රෙන්ඩ්ස් මේකේ ෆ්‍රේම් එක ඇවිල්ලා තියෙන්නේ ප්ලාස්ටික් වල. අවුලන්නේ නැහැ, අවුලන්නේ නැහැ. මේකේ grip එක ගැන කතා කරොත් අතට අල්ලන්න පහසුයි grip එක. අතට අල්ලන්න පහසුයි. ලොකුවට මහතත් නැහැ, ලොකුවට හීනිත් නැහැ. අල්ලන්න පහසුයි. අපිට මේම අල්ලම වීඩියෝ එකක් උන්න ෂූට් කරත හැකි බය නැතුව. වැටෙන්නේ කරන්න මුකුත් යන්නේ නැහැ. මේකේ අර ප්‍රොටෙක්ෂන් එකක් තියෙයි කියලා කිව්ව නේද? මේකේ ප්‍රොටෙක්ෂන් එක තියෙන නිසා වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ෆෝන් එකට. තව මේකේ IP67 dust and water resistance එකත් බලා ගන්න පුළුවන්. මීටරයක් වතුර යට ගෙනියන්න පුළුවන් වගේම මීටර 30ක් වතුර යට මේක තියන්න පුළුවන්. මිනිත්තු 30ක් අපිට මේක බය නැතුව වතුර යූස් කරන්න පුළුවන්. IP67 dust and water resistance මීටරයක් මිනිත්තු 30ක් ඇතුළත. කියන්නේ මිනිත්තු 30ක් නෙමෙයි ඕන වෙලාවක බලුවා මේක ඇතුළට ගෙනියන්න. බය නැතුව වතුරේ වීඩියෝ කර දැයි බය නැතුව. සුපිරියක් ඈ. අපිට මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරමු. මේකේ ඩිස්ප්ලේ එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ AMOLED නෙමෙයි Super AMOLED ඩිස්ප්ලේ එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 120 Hz refresh rate එක තමයි මේකේ බලා ගන්න පුළුවන්. 120යි Hz refresh rate එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. නිකන් AMOLED නෙමෙයි Super AMOLED මේකේ තියෙන්නේ ඩිස්ප්ලේ එක. මේ ඩිස්ප්ලේ එකේ සයිස් එක ගැන කතා කරොත් 6.7 inches ඩිස්ප්ලේ එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 6.7ක ලොකු තිරයක් තමයි මේකේ තියෙන්නේ. 6.7ක ලොකු තිරයක්. මේ ෆෝන් එකේ රෙසලූෂන් ගැන ගත්තොත් 1080i පික්සල් 2346 පික්සල් වගේ ගන්න තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 1080i 1340ක් වගේ 2340 වගේ තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 385යි ppi density එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 385. මේකේ ඩිස්ප්ලේ එකේම ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා friends. ඒ කියන්නේ Corning Gorilla Glass Victus Plus කියන ප්‍රොටෙක්ෂන් එක තමයි මේක තියෙන්නේ. ගොඩක් සේෆ්ටි මේ ඩිස්ප්ලේ එක. මොකද වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ ප්‍රොටෙක්ෂන් එක තියෙන නිසා. බය නැතුව ඕන් දැක්කද? අපිට මේ ෆෝන් එකට අවුරුදු 6ක් යනකම් software update වෙනවා කියලා Samsung එකෙන්ම කියලා තියෙනවා. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක්. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක්. ඒ කියන්නේ 2031 වෙනකම් අප්ඩේට් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ මේක 2031 වෙනකම් අප්ඩේට් වෙනවා. මේකේ chipset එක ගැන කතා කරොත් අපිට මේකේ chipset එක ගැන කතා කරොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩාක් බලවත් Samsung ලගේම Exynos 1380 කියන chipset එක. ඒක 5 nanometer chipset එකක්. තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් ගහන්න නෙමෙයි ගේම් වලින් මරත හැකියි. ආයි සුපිරියක්.
අපිට මේ ෆෝන් එකේ CPU එක වගේම GPU එක ගැන කතා කරනවා නම් අපිට මේකේ CPU එක වගේ CPU එක බලා ගන්න පුළුවන් වෙන්නේ octa-core 4 වැඩි කිරීම 2.4 GHz Cortex A78 and 4 වැඩි කිරීම 2.0 GHz Cortex A55 කියන CPU එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. GPU එක ගැන කතා කරොත් Mali G68 MP5 කියන GPU එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඒ දෙක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. CPU එකට අරක GPU එකට මේක. එහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ ෆෝන් එකේ SIM දෙකක් දාන්න පුළුවන්. SIM දෙකයි eSIM පාවිච්චි කරන්න පුළුවන් මේකට. eSIM use කරන්න පුළුවන් මේකට. මේක SIM කිව්වොත් nano SIM දෙකක් දාන්න පුළුවන්. අර චූටි SIM ඒක දාත හැකි මේකට දෙකක්. තව SD card දාත හැකි ඕන එකක් දාත හැකි මේකට. nano SIM දෙකයි SD card එකයි දාන්න පුළුවන්. හැබැයි nano SIM දෙකක් දාලා SD card එක දාන්න බෑ. nano SIM එකයි SD card එක වගේ දාන්න පුළුවන්. nano SIM දෙකම දාලා SD card එක දාන්න බෑ මේකට. අපිට SD card එකත් අපිට ඕන රේන්ජ් එක දාන්න පුළුවන්. 64GB, 128GB, 512GB, 1TB ඕන එකක් දාත හැකි මේ ෆෝන් එකට. ඉතින් friends මේකේ storage ගැන කතා කරොත් අපිට මේකේ 4GB, 128GB. ඒ වගේම 6GB, 112GB. ඒකත් බලන්න බලන්න. 4GB, 128GB, 6GB, 128GB. තව තියෙනවා 128GB 6GB 256GB 6GB 8GB 256GB බලා ගන්න පුළුවන්. මං ගාව තියෙන්නේ 6GB 128GB කියන version එක. most powerful variant තියෙනවා තව. variant ගොඩක් තියෙනවා. 8GB 128GB 4GB 128GB 6GB 128GB 8GB 256GB කියලා ගොඩක් තියෙනවා. මෑස නිසා හයියෙන් කතා කරලා කැස්ස කහින්නේ. කහින්නේ ඉතර ඒකයි. මට කැස්ස නැහැ අද. හයියෙන් කතා කරන නිසා කහින්නේ. ආයි කියන්න. 4GB 128GB 6GB 128GB මං ගාව තියෙන්නේ 6GB 128GB පෙන්නන්න. GB 128GB තමයි මං ගාව තියෙන්නේ. 6GB 128GB 8GB 128GB 6GB 256GB 8GB 256GB තමයි මේකේ variant බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ කැමරා ගැන කතා කරොත් අපිට මේක 50 megapixel aperture ගැන කතා කරොත් 1.8 aperture එකක් තියෙන මිලිමීටර් 27ක wide angle lens එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ sensor එකේම OIS ඒ කියන්නේ මොකද්ද? Optical Image Stabilization කියන option එකක් මේකේ තියෙනවා. option එකක් මේකේ තියෙනවා. OIS Optical Image Stabilization option එක තියෙනවා. ඒ කියන්නේ මේකේ මැද එකේ. කැමරා සාම්පල්ස් දාන්නම්. උඩ කැමරා ගැන කතා කරමු. මේ කැමරා එක 8 megapixel f2.2 aperture එකක් තියෙන ultra wide lens එකක් තමයි උඩ කැමරා එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. යටම කැමරා එක ගැන කතා කරමු. ඒ කියන්නේ මේ කැමරා එක 2 megapixel macro lens එකක් තමයි මේ කැමරා එක බලා ගන්න පුළුවන් වෙන්නේ. 2 megapixel macro lens එකක් තමයි මේ කැමරා එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය විදියට වීඩියෝ ක්වොලිටි ටික බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට ගොඩක් පවර්ෆුල් LED ෆ්ලෑෂ් ලයිට් එකකුත් බලා ගන්න පුළුවන්. ගොඩක් පවර්ෆුල් LED ෆ්ලෑෂ් ලයිට් එකක්. ඒ වගේම ඕගොල්ලන්ට මේකෙන් ඕනනම් ෆිල්ම් එකක් ෂූට් කරන්න පුළුවන්. මේකේ 4K Ultra HD resolution එකක් තියෙනවා. 4K Ultra HD කියන්නේ සුපිරියක්නේ. ඒකක් තියෙනවා මේකේ.
ඕගොල්ලන්ට ඕන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ට ගැලපෙන ෆෝන් නම් මේක. ඕනම ෆිල්ම් එකක් ෂූට් කරන්න පුළුවන්. ෂෝට් ෆිල්ම් නෙමෙයි ඕනෑක් පුළුවන්. ලොන්గ్ ෆිල්ම්, ෂෝට් ෆිල්ම් ඕනෑක් පුළුවන්. කලර්ස් තියෙනවායි කැමරාවේ මාර. සුපිරි ෆෝන් එක. මේකේ වීඩියෝ පැත්තටත් EIS තියෙනවා. Image Stabilization කියන එක තමයි මේකේ තියෙන්නේ වීඩියෝ පැත්තට. Image Stabilization. ඒ කියන්නේ වීඩියෝ කර ඉන්නකොට අත හෙලවුණත් වීඩියෝ එක හෙලවෙන්නේ නැහැ. ඒ වීඩියෝ එක හැමම තියෙනවා. මෙහෙම හෙලවෙන්නේ නැහැ. ෆෝන් එක හෙලවුණාට වීඩියෝ එක ඒ ફોකස් එකේම තියෙනවා වීඩියෝ එක. වීඩියෝ එක හෙලවෙන්නේ නැහැ. ෆොටෝ එකක් ගත්තත් මේ ෆොටෝ එක හෙලවෙන්නේ නැහැ. ෆොටෝ එක කොහොමද හෙලවෙන්නේ නැහනේ. ගත්තා එතනින් ඉවරයි ෆොටෝ එක. වීඩියෝ එක මෙහෙම නෙමෙයි. මේ බලන්න. දාන්නත් වීඩියෝ සාම්පල්ස්, කැමරා සාම්පල්ස් ඒව දාන්නම්. මේකේ ෆ්‍රන්ට් කැමරා එක ගැන කතා කරොත් 13 මෙගාපික්සල් කැමරා එකක් තමයි ෆ්‍රන්ට් කැමරා එක විදිහට බලා ගන්න පුළුවන්. 30 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එක. ඇපර්චර් එක ගැන කතා කරොත් ෆ්‍රන්ට් කැමරා එකේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ 2.2 ඇපර්චර් එකක් තියෙන wide angle lens එකක් තමයි 30 MP wide angle lens එකක් තියෙන්නේ. 2.2 ඇපර්චර් එකක් තියෙන්නේ ඒකේ. ෆ්‍රන්ට් කැමරා එක සුපිරි. ඒකේ අපේ full HD වලින් shoot කරන්න පුළුවන් සුපිරි. ෆ්‍රන්ට් කැමරා එකේ. පට්ට ෆෝන් එක. මේකේ ලවුඩ් ස්පීකර් එකක් තියෙන්නේ. ලවුඩ් ස්පීකර් එක. සුපිරි සවුන්ඩ්ස් එහෙම මාර. සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මම දාන්න. අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ස්ටීරියෝ සවුන්ඩ්ස්. ඒ කියන්නේ ස්ටීරියෝ සවුන්ඩ් කියන්නේ මෙතන ස්පීකර් එකනුත් ඇහෙනවා. ඒ වගේම මෙතන ස්පීකර් එකනුත් ඇහෙනවා. ඒ කියන්නේ ඉයර්පීස් එකේ. දෙකම එකපාර වැඩ කරනවා මේකේ. ස්ටීරියෝ ඔප්ෂන් එක ලියෙමෙටම වැඩ කරනවා. මේකේ ස්ටීරියෝ තියෙන්නේ. ඒ කියන්නේ ඉයර්පීස් එකත් වැඩ කරනවා. ලවුඩ් ස්පීකර් එකත් වැඩ කරනවා. එතකොට ලොකුවට ගොඩාක් සවුන්ඩ් එනවා එළියට. ඒ කියන්නේ ස්පීකර් දෙකක එකතුවක්නේ. ඒ කියන්නේ ගොඩාක් සවුන්ඩ් එක දෙනවා. ඔන්න බලන්න සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක. සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ආයි සුපිරි. බේස් එක දිනවයි සුපිරියටම. බේස් ගතිය. කොහොමද මේ ඩිස්ප්ලේ ක්වොලිටි එක? කලර්ස් තියෙනවා ඩිස්ප්ලේ එකේ මාරයි. ඒ පෙන්වේ ඩිස්ප්ලේ ක්වොලිටි එක. දැන් තමයි සවුන්ඩ් ක්වොලිටි එක පෙන්වන්න යන්නේ. බලන්නකො සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා. කොහොමද සවුන්ඩ් ක්වොලිටි එක? අට්ට සවුන්ඩ් අපිට මේකේ Wi-Fi 802.11 ABGN AC dual band Wi-Fi direct මේ ඒ පාසුකම් මේක තියෙනවා. ඒ ෆීචර් එක මේක තියෙනවා. ඒ වගේම Bluetooth 5.3 A2DP LE ෆන්ක්ෂන් එක මේකේ වැඩ කරනවා. GPS Galileo GLONASS BDS QZSS මේකේ වැඩ කරනවා. මේකේ NFC පහසුකමක් තියෙනවා. NFC පහසුකමක් මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ.
එකක් තියෙනවා මේකේ. NFC මේකේ තියෙනවා. ඒ වගේම රේඩියෝ මේකේ අන්නේසි ෆයිල් තියෙන්නේ. USB type C 2.0 OTG connector එක මේකේ ගහන්න පුළුවන්. ඕනෑ ගහද හැකි OTG connector ඕනෑ ගහද හැකි. මේකේ pin එක type C 2.0 තියෙන්නේ. sensors ගැන කතා කරොත් මම කලින් කිව්වා නේද fingerprint sensor එක ගැන. fingerprint sensor එක තියෙනවා, light sensor එක තියෙනවා, compass sensor එක තියෙනවා, gyro sensor එක තියෙනවා, virtual proximity sensor එක තියෙනවා, accelerometer එක තියෙනවා. sensors බලා ගන්න පුළුවන් ඒ වගේ. බැටරිය ගැන කතා කරොත් බැටරිය 5000 mAh බැටරියක් මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. 5000 කියන්නේ ගොඩක් ලොකු රේන්ජ් එකක්. ඒ කියන්නේ දවස් 3ක් වුණත් අපිට එක දිගට මේක පාවිච්චි කරන්න පුළුවන්. 25 volt super fast charging technology එක මේකට support කරනවා. 25 volt super fast charging volt මේක support කරනවා. මේ colors තියෙන ගොඩක්. colors තියෙන මේ ගොඩක්. black තියෙනවා, මංගාව තියෙන black color එක, white color එක තියෙනවා, mint color එක තියෙනවා, peach pink color එක තියෙනවා. ඒ වගේ කලර්ස් ගොඩක් තියෙනවා. මේ ෆෝන් එකේ Galaxy AI ඒවත් තියෙනවා. Galaxy AI ඒවත් මේකේ තියෙනවා. එහෙනම් ඉතින් friends වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න නැති කියලා Samsung Galaxy A26 එක ගැන. ගොඩක් දේවල් දැනගත්තයි කියලා හිතනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ තාම මගේ මේ channel එක subscribe කරලා නැතුව නම් දැන්ම පහළ තියෙන subscribe button එක subscribe කරලා ඊට හැවතින bell icon එක පයින් පාරක් ගහගෙන යන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් එතකන් ගිහින් එන්නම්. bye.